සුබ දවසක් සියලු දෙනාටම. අද අපි කඩවත පිහිටි අපගේ ටෙක් ෆුඩ් ලංකා ආහාර තාක්ෂණ ආයතනය මගින් ව්‍යාපාරයක් විදිහට පළතුරු බීම නිෂ්පාදනය කිරීම පිළිබඳව වැඩමුළුවක් පැවැත්වුවා. මෙහිදී අපි ප්‍රමිතීන්ට අනුකූලව පළතුරු බීම නිෂ්පාදනය කිරීමේදී දැනගෙන සිටිය යුතු න්‍යායාත්මක කරුණු, ඒ වගේම තාක්ෂණීය කරුණු පිළිබඳව ඔවුන්ව දැනුවත් කරා. ඒ විතරක් නෙමෙයි, මෙම නිෂ්පාදන ක්‍රියාවලියක් සිදු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අවබෝධයක් ලැබෙන විදිහට ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද මේ සඳහා ඇතුළත් කරලා තිබුණා. මෙහිදී ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන සිටින කෙනෙකුට ව්‍යාපාරය ආරම්භ කිරීමේ සිට ප්‍රමිතිය යුතු නිෂ්පාදනයක් වෙළඳපළට ඉදිරිපත් කිරීම දක්වා වූ සියලුම කරුණු ආවරණය වන පරිදි මෙම වැඩමුළුවේ අන්තර්ගතය අපි සකස් කරලා තියෙනවා. දේශීය වෙළඳපළ පමණක් නෙමෙයි, විදේශීය වෙළඳපළ ඉලක්ක කරගෙන සිදු කරන නිෂ්පාදන ක්‍රියාවලීන් සඳහාද ගැළපෙන පරිදි තමයි අපි මේ අන්තර්ගතය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම ඉදිරියේදී නිෂ්පාදන ක්‍රියාවලින් සිදු කරගෙන යනකොට ඒ සඳහා තාක්ෂණික සහායක් අවශ්‍ය නම් අප හරහා එම සේවාව ලබා ගැනීමේ හැකියාවද අපට ලැබෙනවා. අපේ රටේ තියෙන විවිධ පළතුරු වර්ග වලට අග එකතු කිරීමක් විදිහට මේ වගේ පළතුරු බීම නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මෙවැනි නිෂ්පාදන සඳහා දේශීය මෙන්ම විදේශීය වෙළඳපොලේ හොඳ ඉල්ලුමක් තියෙනවා. මේකෙදි වැදගත් වෙන්නේ අපි මේ නිෂ්පාදන ක්‍රියාවලීන් ප්‍රමිතීන්ට අනුකූලව ගුණාත්මක භාවයෙන් යුතුව සිදු කරගෙන යාමයි.